ඉතුරු බත් වලින් කෑමක් හදමුද? මම නම් ගත්තේ රතු බත්. රතු කැකුළු උයපුවා. අපිට පොල් කිරි ටිකක්, සීනි ටිකක්, එතකොට කරදමුංගු කරාබු නැටි හොඳට තලලා ගත්තනම් අපිට මේ කෑම හදාගන්න පුළුවන්. බත් කෝප්ප 2යි, පොල් කිරි කෝප්ප 2යි, සීනි කෝප්ප 1යි, කරදමුංගු කරාබු නැටි ස්වල්පයයි. අපි ඊට පස්සේ මුලින්ම කරන්නේ මේ බත් ටික හොඳට බ්ලෙන්ඩර් කප් එකකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අර පොල් කිරි වලින් ටිකක් දාලා. ඔක්කොම දාන්න එපා. ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරන එකට සීනි, කරදමුංගු කරාබු නැටිත් දාගන්න. මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බත් කැට හිටින්නේ නැති වෙන්න. එහෙම හොඳට බ්ලෙන්ඩ් කරගෙන දෙතුන් පාරක් බ්ලෙන්ඩ් කරගන්න. එකපාරින් කැට මේ අයින් වෙන්නේ නැහැ බත්වල. ඒක හින්දා දෙතුන් පාරක් බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ මේක අපි පෑන් එකකට දාගමු. පෑන් එකකට දාගෙන ඉතාලම අඩු ගින්දරේ මේක අපි ලිපේ තියමු. මේක ලිපේ තිබ්බ වෙලේ ඉඳලා ඉතින් හැඳි ගන්න ඕනේ. අපි සීනි ටිකක් වෙනම කැරමල් කරලා මේකට දාගමු. එතකොට මේකේ ලස්සන පාටක් එනවා. නැත්තම් සුදු පාටයි වගේනේ. හොඳට සීනි ටිකක් කැරමල් කරලා අරකටම දාලා හොඳට කලවම් කරනවා. කලවම් කරලා තමයි ලිපේ තියන්නේ. එතකොට මේකේ අන්තිමට පාට ලස්සන පාටක් එනවා. නැත්තම් සුදු පාටට තමයි එන්නේ. කාට හරි පුළුවන් නම් මේ කෑම මොකක්ද කියලා ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්නකෝ. හරි හොඳට කලවම් කරගත්තු මික්ස්චර් එක අපි ලිපේ තියමු. ලිපේ තියලා විනාඩි 5ක් විතර යද්දී නොනවත්වාම හැදි ගන්න ඕනි අපි මේක. අර මිශ්‍රණය ටික ටික ඝන වෙන්න ගන්නවා. මේ මිශ්‍රණය ලිපේ තියලා විනාඩි 5කින් විතර මේ වගේ එකට ඇලෙන ඝන මිශ්‍රණයක් බවට පත් වෙනවා. නොනවත්වාම හැඳි ගන්න ඕනේ අර ගින්දර අඩු මට්ටමේම තියාගෙන. ගින්දර වැඩි කරගන්න නම් එපා. එහෙනම් විනාඩි 10කදී විතර තමයි මේ විදිහට මේ තත්වෙට එන්නේ. ඒත් නොනවත්වාම හැඳි ගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනේ පොල් තෙල් චුට්ටක්. අනේ මට ඒක මුලින් කියන්න අමතක වුණා. පොල් තෙල් තේ හැඳි 2ක්. අපි මේක ලිපේ තියලා විනාඩි 15 විතර අඩු ගින්දරේ හැඳි ගාමේ විනාඩි 15 විතර අපි මේකට පොල් තෙල් තේ හැඳි 2ක් එකතු කරන්න ඕනේ. එතකොට මේක හොඳට ඇලෙන්නේ නැතුව හොඳට එකට ගුලි වෙවි හැදෙනවා. මම එකතු කරන්නේ පොල් තෙල් තේ හැඳි 2ක්. ඒකත් එකතු කරලා හොඳට මික්ස් කර එකට ගුලියක් වෙනකම්ම හොඳට කලවම් කරන්න ඕනේ. මේ විනාඩි 16 විතර 17 විතර විනාඩි 20ක් වගේ ලිපේ තියද්දි මේක ඔය වගේ එකට ගුලි වෙලා පදමකට එනවා. ඒක උඹලගේ හැන්දට තේරෙනවා, අතට තේරෙනවා. ඔක්කොම එකට ගුලි වෙලා පෑන් එකේ ඇලෙන්නේ නැති පදමකට එනවා. එතනදී අපි මේක පොල් තෙල් චුට්ටක් ගාපු ට්‍රේ එකකට දාගන්න ඕනේ. මේ ටික ඔක්කොම හොඳට පොල් තෙල් ගාපු ට්‍රේ එකකට දාගෙන අපි කෙසෙල් කොලයක් කරා මේක ලස්සනට වඩා ගන්න ඕනේ. කෙසෙල් කොලෙන් තුනී කරනකොට මේක අතේ ඇලෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. හොඳට ලස්සනට එක මට්ටමකට තුනී කරගන්න. ඊට පස්සේ අපි මේක කපන්න කලින් මේක හොඳට නිවෙන්න දෙන්න ඕන. මට නම් එච්චර වෙලා ඉන්න බැරි වුණා නිවෙනකන්. අපේ ගෙදර අයට හරි කලබලේ. මං උණුවෙන්ම කැපුවා. උණුවෙන් කපද්දි අමාරුයි. චුට්ටක් අර ඇලෙන්න බලනවා.
හොඳටම නිවිලා කපද්දි ලස්සනට මේක අපිට කපා ගන්න පුළුවන්. කාටද මේ මොනවාද කියලා කියන්න. දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න බලන්න. හරිනම් මම රිප්ලයි කරනවා.